ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ කොහොමද keyboard shortcut එකකින් application එකක් open කරන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මේකට අපිට කිසිම application එකක් ඕනේ වෙන්නේ නැහැ. මේක Windows default එනවා. අපි බලමු applications තුනකට මේ වැඩේ කරලා. මම මේක පළවෙනිම use කරන application එක මගේ වෙබ් බ්‍රවුසර් එක. දෙවෙනි එක තමයි Call of Duty Modern Warfare 1 game එක. තුන්වෙනි එක හැටියට මම යූස් කරන්නේ free download manager. එහෙනම් අපි යමු. කොහොමද වැඩි කරන්නේ කියලා බලන්න. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම්. shortcut එකක් දාලා ඒක open කරලා. මම මේ shortcut එක දාලා තියෙන්නේ. මේක open කරන්න මම මගේ shortcut එක දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ web browser එක open වෙනවා. හරි. මෙන්න මේ විදිහට මම මගේ web browser එක open කරගත්තා. මේකම අපිට ඉතුරු දෙකටත් කරන්න පුළුවන්. ඒකත් පින්නන්න. හරි මෙන්න මේ විදිහට Call of Duty 4 game එක open වෙනවා. 50,000 people used to live here. ඔයාලට මේ game එකේ දැන් ඔයාලා බලන්න මගේ download manager එක open වුණා. මේක මම කොහොමද කරේ? දැන් බලමු ඒ කොහොමද කරේ කියලා. හරි guys දැන් මේ applications තුනේම shortcut නැහැ. shortcut දාන විදිය කරන්න ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඒ shortcut එක උඩ right click කරන්න. desktop එකේම තියෙනුනේ මේ shortcut එක. ඔයාලට පුළුවන් start menu එක උඩ මේ විදියට right click කරලා properties යන්න. දැන් මම මේ තුනේ තමයි කරන්න යන්නේ මුලින්ම. මගේ වෙබ් බ්‍රවුසර් එක උඩ right click කරලා මෙන්න මේ properties කියන එකට යනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ shortcut key කියන තැන කැමති බටන් එකක් දෙන්න. දැන් ඔයා හිතන්න ඔයාට මේකට දාන්න ඕන අංකයක් හරි නම්බරයක් හරි නැත්නම් අර F function key එකක් හරි මොකක් හරි. මම දානවා ඒ අකුර. ඔයාලට බලන්න මෙතන control එකයි alt එකයි එනවා. ඒකට හේතුව තමයි අපි දැන් desktop එකේ ඉන්නේ හැම PC එකේ ඉන්නේ කොහමද? එතකොට අපි ඒ අකුර press කරාම මොකෝ වෙන්නේ? ඒ අකුරෙන් තියෙන application එක අපිට select කරලා පෙන්නනවා. එතකොට ඉතින් ඒ අකුර විතරක් අපිට දාන්න බෑ. ඒකෙන් control එකයි alt එකයි මේකට එනවා. මට use කරන්න ඉන්නේ control එකයි alt එකයි ඒකයි. ඉතින් මම මේක මෙහෙම තියලා apply දීලා okay කරනවා. දැන් මගේ වෙබ් බ්‍රවුසර් එකට shortcut එක වැඩි. මම පෙන්නන්නම් ඔයාලට ඒක control එකයි alt එකයි ඒකයි press කරනවා. ඔයාලට බලන්න මගේ web browser එක open වෙනවා. මෙන්න මේ විදියට. ඉතින් මේකම අනිත් application වලට අපිට කරන්න පුළුවන්. right click කරලා properties ගිහිල්ලා මේකට කැමති එකක් දෙන්න. මම ඒකට B දෙන්නම්කෝ. ඒ වගේ මේකට දෙන්න පුළුවන්. C. හරි. මෙහෙම තමයි අපි දැන් shortcut එක මේකට add කරන්නේ. දැන් ඔයාලට පුළුවන් key එක type කරලා application එක open කරගන්න. ඉතින් දැන් අපි බලමු shortcut එක කොහොමද අයින් කරගන්නේ කියලා. ඔයාලට තියෙන මේ application තුනෙන් ඔයාලට ඕන application එක right click කරන්න. ඊට පස්සේ යන්න properties ගිහිල්ලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අර කිව්වා වගේ මෙයාට control alt A කියන අපේ shortcut එක බලා ගන්න. ඒ උඩ click කරා. මෙන්න මේ box එක උඩ click කරලා back paste ඔබන්න. නැත්නම් delete ඔබන්න මොකක් හරි එකක් ඔබලා ඊට පස්සේ මේක delete වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන shortcut key එකක් නැහැ. ඊට පස්සේ okay දෙන්න. ඉතින් ඔච්චරයි අද වීඩියෝ එක. ඔයාලා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක like කරන්න. මතක මගේ YouTube channel එක subscribe කරන්න. goodbye.